වරහන් සහිත සමීකරණ විසඳීමේදී අප ඉස්සෙල්ලා වරහන් අඳුරගමු. සුළු වරහන, සංගල වරහන සහ කොටු වරහන. ඔබට මෙහිදී දක්නට ලැබෙනවා. දැන් කොහොමද මේවා අපි සුළු කිරිනව දාගන්නේ? මුලින්ම අප කොටු වරහන තමයි පිටතින් යොදන්නේ. මෙන්න මේ විදිහට. ඊළඟට අප සංගල වරහන. ඊළඟට සුළු වරහන. මේ ආකාරයට යොදාගන්න. දැන් මෙම ගන්න බැලුවම ඔබට පේනවා සුළු වරහනක් සහ සංගල වරහනක් සහිත ගණනක් ඇතිය. එළියෙන් සංගල වරහන්, ඇතුලෙන් සුළු වරහන් විදියට මෙය දක්නට ලැබෙනවා. පළමුවෙන් අපි සුළු වරහන ඉවත් කරමු. ඒ සඳහා මෙන්න මේ 3 මගින් මෙන්න මේ සුළු වරහන කොටස වැඩි කරමු. එහෙම අපි කරන්නේ 3x එකතු කිරීම 3 වරක් මෙතන 2 වැඩි වෙනවා එතන 6 එනවා. එකතු කිරීම 2 සංගල වරහන තුල 20 අපට ලැබෙනවා. දැන් අපි මෙය යලිත් සුළු කරනවා 3x එකතු කිරීම 6 2යි 8 සංගල වරහන් සහිතව තියෙන්නේ 20 මේ විදියට. ඊළඟට අප මේ 6 යොදාගෙන සංගල වරහන් ඉවත් කරනවා. 6 වරක් 3 18x එකතු කිරීම 48 සමානයි 20. දැන් අප 18x තනි කරගන්න මේ විදියට. ඉස්සට මේ පැත්තට යනකොට ඍණ වෙනවා මේ ධන. වගේ මෙතන ඍණ වෙනවා මේ පැත්තට යනකොට මේ විදියට 18x සමානයි ඍණ අගයක් අපිට එන්නේ. ඍණ 28 කියලා. මේ විදියට අපට එනවා 18න් බෙදාගෙන යනවා මේ 18 ඉවත් කරන්න. එතකොට අපිට එනවා අවසාන උත්තරේ x සමානයි ඍණ 14 බෙදීම 9 කියලා. මෙය තවත් සුළු කරන හැකි නිසා මේ විදිහට අන්තිම උත්තරය අපි පවත්වාගෙන යනවා.